හලෝ ගායිස් මොකද වෙන්නේ? ඔන්න ඉතින් අදත් මම ඔයාලට ගෙනනවා තව ඩ්‍රයිවිං සිමියුලේටර් ගේම් ප්ලේ එකක්. බලන්නකො ගායිස් මට බස් එකක්වත් නෑනේ මම නිකන් පයින් තමයි යන්නේ මේ අනිත් මිනිස්සු වාහන වලින් යනවා. මට බස් එකක් ගන්න පට්ට ආසයි. දැන් ගෙදර යන්නත් ඕනි පයින් යන්නත් බෑ ගොඩක් දුර යන්නත් ඕනි. බස් නැවතුම් වලට යන්නත් ඕනි. බලන්නකො මං ගාව තිබ්බ සල්ලිත් ඇල්ලන්නේ. ෂී. දැන් ඉතින් ඵලයන්කො පයින් බස් නැවතුම් පොලට වෙනකම් පයින් යන්නත් ඕනි. මටත් බස් එකක් ගන්න තිබ්බා නම් ජොබ් එකක්වත් නැහැනේ අපිට කරන්න. ඒ දවස්වල ඉස්කෝලේ ගියෙත් නැහැනේ. දැන් ඉතින් ඒ වලගේ දැන් තමයි තේරෙන්නේ. දැන් ඉතින් බස් එකක් ගන්න සල්ලිත් නැහැ. මගේ යාළුවෝ ඔක්කොටම බස් තියෙනවා. මටත් ආසයි බස් එකක් ගන්න. බස් එකක් දැන් කෝටි 3ක්වත් වෙයි. කෝටි 3ක් මං ගාව බස් එකක් එකතු කරන්න තිබ්බ පොඩි සල්ලි වගේකුත් තියෙනවා. මං ගාව කෝටි 2ක් ඇති තව එක කෝටියක්වත් තිබ්බා නම් බස් එකක් ගන්න තිබ්බා මට. දැන් ඉතින් යන්න එපා බස් නැවතුම් වල පොලට එනකම් අප්පයි එපා වෙනම. පට්ට ඌ එමෙදුවට. අම්බෝ ඉන්න බෑ. යන්තම් ඇති. ආවතන පොට් එකට. දැන් අර බලුව අපේ දනුකයට කියලා බලන්න ඕනි මාව පොඩක් ගෙදරට බස් එකේ දාන්න බැරිද කියලා. සේට සල්ලි දෙන්නම් කියලා. සල්ලි යනනේ ඔක්කොටම වඩා. රෙද්ද. අම්බෝ යන්තම් ආවා. ටොක්කොල යන්නත් ඕනි. අයියා මේ ට්‍රීවිල් කාර් එකටවත් අද දාලා බලමු එතනට යන්න. නේ ට්‍රීවිල් එක. ඔයියෝ. කවුරුත් දාගෙන නැතිවි. මේ රත්න අපි පැත්තේ තියෙන රත්නපුරේනේ. බලන්න ඕනි අන්න දියුම් බස් නැවතුම් පොළ. අපේ දනුකියාගේ බස් එක. දනුකියාගේ බස් දනුකියාට පොඩ්ඩක් කියලා බලන්න මාව දාගෙන යන්න බැරිද කියලා. හම්බෝ දෙයියෝ දැක්කා වගේ මෙතනට ආවම. ටක්කාලා යන්න ඕනි දනුකියාගෙන් අහන්න. මචං දනුකියා ඔබ ඉන්නවද? ඕ මේ මචං මාව වඩා ගෙදරට යන්න බැද මම උඹට හෙට සල්ලි දෙන්න. අනේ මේ උඹ මේ හැමදාම කියන්නේ ඕකනේ. නෑ බං සල්ලි ඇනුණා. අනේ ඵලයන් බං යන්න. නෑ. ඕ බං මං ගාව මේ රුපියල් 10ක් තිබ්බ 10 හැලුණා. අයියෝ. මේ තෝමාව වීඩියෝ එකට උතර පයන්න හම්බෝ. හරි බලාගමුකෝ. ඉස්සර උඹලා මාත් එක්කනේ ඉඳී. දැන් බලාගමුකෝ. උඹලට මේ බස් එකක් ගත්තට උඹලා ඔළුවට ගහලා. තෝගේ බස් එකට මම ගහන බලන්නේ පයින්. වටකින් අම්මට අහුඩු. ඌ එනවා ගහන්න බුදු අම්බෝ. ඔය දනුකියත් එක්ක මට ගහගන්න බෑගා. සල්ලිවත් කීයක්වත් අතේ නෑනේ. අර පැත්තේ සිමි මෝටර් එකේ බස් එකක් විකුණන් තිබ්බ නේද අයියා කෝටි 3කට විතර. මං ආවෙත් කෝටි 2යිනේ ගන්න විදිහක් නෑ අප්පා. මේ කඩෙන් මට පොඩි මේ ජූස් එකක් බොන්න ඉතින් ඔය සල්ලි නෑ යතේ ඉෂි. දැන් මොකද කරන්නේ? ගන්න ඕනි කසුනට කෝල් එක. හෙලෝ කසුන මාව එක්කගෙන එන්න බැයිද? මෙතන පොඩ්ඩක්. හරි මේ මචං මාර වැඩේනේ බා. මගේ බස් එක කැල්ලානේ. හරි බා මං තියනවා. ඌගේ බස් එක කැල්ලන්නේ. අම්මට සිරි සල්ලි මේ ටිකට අක්කලා ගන්න ඕනේ. දැන් මමත් කෝටිපති මෙතන යකෝ කෝටියක් විතර තියෙනවා. කයි 2යි 3යි හොම්බෝ කෝටියක් විතර සල්ලි. ටක් ගාලා අම්මට කියලා එන්න යන්න ඕනි. මට සල්ලි හම්බුණා කියලා කෝටියක් බස් එකක් ගන්න යන්නත් ඕනි දැන්. මරු දැන් සුපිරි බස් එකක් ගන්න පුළුවන් මට. මරු අම්මා කඩේට ඇවිල්ලා නේද මෙතන? අම්මේ ඉන්නේ අම්මේ මොර වැඩේනේ උනේ. මොකද්ද පුතේ? මට බස් එකක් මට බිම තිබිලා කියලා කෝටියක් අම්මනේ. මොකක් පුතේ? අයියෝ. ඒක තමයි මහත්තයට ගිහින් දුන්නේ නැද්ද? ඒ මහත්තයා හොයාගන්න විදියක් නෑ.
මොකක් දෙන්නේ කමන්නේ ඉතින් ඔයා එනම් තියාගන්නකෝ. අම්මේ මම බස් එකක් ගන්න යනවා මරුනි පුතේ. එනම අරන් එන්න පුතේ හොඳ බස් එකක් බලලා. හාන් අම්මේ. අපිට සිමි මෝටර් එකේ සුපිරි බස් එකක් තිබ්බා නේද ඔය කෝටි 3ට. ඩම් රැජින කියලා ඉස්සරහින් ගාලා සුපිරි බස් එක. යන්න ඕනේ බස් එක ගේන්න. ටක් ගාලා. හොම්බෝ අතර මට බස් එකක් ගන්න පුළුවන් නේ. ඉතින් මේ කසුරට ආයි පාරක් කියලා බලමුකෝ. ඒ කසුර මම පොඩ්ඩක් අර සිමි මෝටර් එක ගාවින් ඉල දාපන්කෝ. මේ තොටමන් එකපාරක් කිව්වනේ බලන්න මෙතනින්. බලා ගමුකෝ. මේමයිනේ මාව පාන්න ඕනේ හරි බලා ගමුකෝ. දැන් මම මුට ඇනෙන්න මම මුගේ මේ කසිකබල් බස් එක වගේ නෙමෙයි. මම සුපිරි බස් එකක් අරන් එනවා ඉඳපන්කෝ මුගේ ආච්චිට. මුගේ බස් ආයි කෝරා දාමන යම්මට උඩු. මගේ බස් එක ඒ බස් එක සුපිරි බස් එක අම්මට සුරි. එබැයි ඒක ලයිට් නම් තිබ්බේ නෑ. ඒ ලයිට් ටිකක් එතන සිමි මෝටර් එකෙන් එතනින්ම සෙට් කරගන්න ඕනේ. මංගා ඊට අමතර රුපියල් මංගා ඉතුරුත් වෙයිනේ. ටක් ගාලා යන්නටත් ඕනි. වීල් එකක්වත් නැද්ද අත දාලා යන්න? ට්‍රී වීල් එකක්වත් නැහැනේ පේන මානෙක. ෂී. යකෝ මේක වාහනයක්වත් නැහැනේ. මේවා ස්ට්‍රයික්ද රෙද්ද? අපි යන්නේ නැති උතන එක වාහනයක්වත් නැද්ද? මගුල. අර තියන්නේ ඇත පේන්නේ දිලිසි සුපිරි බස් එක අම්මට හුඩු ඒක. මෙතන යන්න බෑ දැන් නම් මහන්සි. අරුගේ බස් එක ඇදුවත් දන්නේ කසුනාගේ. හෙලෝ කසුන ඔබේ බස් එක ඇදුවද බං? ඔව් බං. මේ මාව දාගෙන පොඩ වරෙන්කෝ සිමි මෝටර් එක ගාවින් දාපන්කෝ. හරි බං මං එන්න. අමචන් කසුන ටැන්ක්ස් එක මෙතන ගියලා දැම්මට. හරි බං. දැන් බස් එක ගන්න ඕනේ මට නම් ඉවසිල්ලක් නැහැ බස් එක ගන්නකෝ. මේ සිමි මේ අයියෝ ආර බස් එක විකුණනව නේද? ඔව් මල්ලි. ඒක අයියා අඩුම ගානේ කීයටද? අඩුම කෝටි 3. හරි අයියා අපි වැඩේ කරමු. අයියා සල්ලි. දැන් බස් එක ගන්න මේ මේකේ මොස්සන දොම් රෙජින. මේක මරුනේ මට නම් මාරම සතුටුයි. ස්පොට් මේකේ පොපර් එකේම හොම්මෝ. අයියා මේකේ යතුරු තියනවද? ඔව් මල්ලි. යතුරු දෙන්නකෝ. එතලොට නැගලා බලන්න ඕනේ පිටිපස්සේ සීට් එකේ එහෙම. සීට් ටික සුපිරිට තියෙනවනේ. අවුලක් නැහැ මේ වාහල බස් එක ගැම්මට තියෙනවා. සුපිරි බස් එක නම් බස් එකේ අයියේ මේකේ ලයිට් එහෙම තියනවද? නෑ මල්ලි ලයිට් එකක් දාගන්න ඕනේ. අයියේ එනම ලයිට් එක සෙට් කරලා දෙන්නකෝ. හරි මල්ලි. සල්ලි අයියේ. බලමු මේකේ ලයිට් ටික. මේ ඇස් ටික වගේ හොම්බෝ මේක නැගලම් බලන්න ස්ටාර්ට් පාරක් දාලා බස් එක සුපිරි. අම්මට හුඩු මේකේ පිකප් එක. පොට්ටනේ. අම්මට කියලා ඉන්න ඕනි බස් එකක් ගත්තා කියලා. අයියෝ මගේ බස් එක හැප්පුවා නේද මූ? ඉතින් ආච්චිට අයියෝ මගේ බස් එක හරව ගන්න විදිහක් නේද? වාහනත් අද බදේ අප්පා. අයියෝ මොකද කරන්නේ? අම්මෝ යන්න ඇති ගත්තා. දැන් යන්න ඕනේ ටක් ගාලා අම්මට බස් එක පෙන්නන්න. අම්මා නම් පට්ටටම සතුටුයි බස් එකට. මරු ටක් ගාලා අම්මට පෙන්නන්න ඕනේ බස් එක. මේ ඉන්නේ අම්මා මෙතනනේ. බස් එක නම් මරුවා. අම්මේ මම බස් එකක් ගත්තා. කෝපුති බස් එක අර තින්නේ. පුති මාරම ලස්සනයි. ඒකනේ අම්මේ මම යනවා බස් එකේ රවුමක් දානවා පට්ට.
දැන් යන්න ඕනේ කසුනව හම්බෙන්න. මේ දනු කියව හම්බෙන්න. ඌට සත්‍ය දැම්මනේ දා මම. මට බස් එකක් නෑ මම. මේ කියන දපන්කොද ඕකට. ඕකේ කබල වගේ නේ මේ දම් රැජින මට හුතු. මේ කබල මොකද්ද? අරුට පින්නෝනේ මම කසුන. මොනකට කසුන හොඳයි උමා දාගෙන තවනේ සිමි මෝටර් එක ගාවට. අම්මට හුඩු ඊබි බොස්සික ඒකනේ බං කියන්නේ බලෑ කබල්ලාගේද අඩෝ අපි යාළුවෝ වෙමුද බං අඩෝ මට වටයක් දියන්කෝ අනේ නිකන් ඵලයන්ම යන්නේ එදා ඔබට මම පොඩ්ඩක් සිනිමෝට එක ගාලා අනිබ්බ මට බැලලා පැන්නුවානේ දැන් බලාගමුකෝ මේ බස් එක අපේ එක්ක බලෑ මේ කබල්ලාගේ මේ CTB මේ තාම් රැටි නේකෝ උට පිස්සු හැදිලා මගේ බස් එක දැන් ඕනි මගේ අරුට පෙන්නන්න ඕනි කසුනට බස් එක කසුන කසුනා අර ඉන්නේ කසුන අතනේ යන්න ඕනි පින්නල එන කසුනට බස් එක මචං කසුන මොකෝ එන්නේ මචං ඔබ බස් එක ගත්තද ඔව් බා බස් එකක් ගත්තා ඒ කොහොමද ඉතින් බස් එක ගිනි ගින්දර වගේනේ අඩෝ පාට බං මට අපිටත් වටයක් දෙනවනේ ඔව් බං උඹට මං කොහොමද දෙන්නේ උඹනේ මාව සිනිමෝට එක ගාවට ගිහින් දැම්මේ තෑන්ක්ස් බොක්කොම දේ උඹට අඩෝ ඕක මොකද්ද ඉතින් බං හරි බං මම යනවා දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ ගෙදර බස් එක ඕගොල්ලෝ කිව්වේ මොකද හිතන්නේ ගයිස් මම බස් එක ගැන සුපිරිනේ ඉතින් ඔයා මේ වීඩියෝ තාමත් ලයික් කරනද මොකක්ද බල්ටි ඔය නිකන් දින ලයික් කරන්න ඕක බලා දාන්න ඒ වගේ ඉතින් කමෙන්ට් එක මොකක් හරි දාගෙන යන්න එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා ඒ වගේම තවත් එක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු channel එක subscribe කරලා නැත්නම් subscribe පාරක් දාන්න එහෙනම් අපි ගියා